Good morning ළමයි. අද අපේ වැකේෂන් එකේ පළවෙනි දවස. ඉතින් අපි මුලින්ම රුවන්වැලි සයිඩ් යන්න කියලා හිතුවා. මොකද අපි හෙට ගෙදර යන නිසා. මාත් එක්ක වෙනද වගේම මගේ රූම් එකේ යාළුවෝ ටික තමයි ඉන්නේ. Hi ළමයි, welcome back to my YouTube channel. ගොඩක් දවසකින් මට වීඩියෝ එකක් YouTube එකට ගේන්න බැරි වුණා. මොකද මට exams තිබුණ නිසා. ඉතින් මගේ third year එකත් ඉවරයි. මේ බලන්න අපි මේ third year එකේ final exam දවස. මම exam එකට යන ගමන් පොඩි වීඩියෝ clips ටිකක් ගත්තා. එදා ගොඩාක් වහින දවසක්. ඉතින් රජරට ලස්සන වැස්සට කියන බොරුවට නෙවෙයි. ඇත්තටම හරිම ලස්සනයි. කස් කොළන් කොළඹ කොළ පාටින් දෙලසනවා. බලන්න අපේ කැම්පස් එක කොච්චර ලස්සනයිද කියලා. වැකේෂන් පටන් ගත්ත ළමයි. මගේ රූම් එකේ යාළුවොත් එක්ක අද අපි ඇවිදින්න යමු. ඉතින් මේ උදෙන්ම අපි රුවන්වැලි සෑය යන්න හදනකොට අහිංසක සීයලා ටිකක් හිටියා. ඉතින් මම එයාලට පොඩි බිස්කට්ස් ටිකක් අරන් දුන්නා. මට පුළුවන් විදිහට. Good morning ළමයි. අද අපේ වැකේෂන් එකේ පළවෙනි දවස. ඉතින් අපි මුලින්ම රුවන්වැලි සෑයට යන්න කියලා හිතුවා. මොකද අපි හෙට ගෙදර යන නිසා. මාත් එක්ක වෙනද වගේම මගේ රූම් එකේ යාළුවෝ ටික තමයි ඉන්නේ. ඊට පස්සේ අපි සුපුරුදු විදිහට මාකට් ප්ලේස් එකෙන් බැහැලා රුවන්වැලි සෑයට පයින් ගියා. මුලින්ම රුවන්වැලි මහා සෑ රදුන්ට එළඟි තෙල් පහනක් දැල්වලා ඉන්පසුව පිච්චමල් වට්ටියක් පූජා කළා. රුවන්වැලි මහා සෑය අභියස දැනෙන සැනසීම වචනයෙන් කියලා නිම කරන්න බෑ. අපි කොයි තරම් වාර ගණනක් වන්දනා කළත් ඇති කියලා හිතන දවසක් ඇත්තෙම නැති තරම්. ඒ තරම් හිත නිවන, මනස සංසුන් කරන පූජනීයම ස්ථානයක්. ඉන්පසුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට ඖෂධ වට්ටියක් පූජා කළා. ඉතින් වැඳ පුදාගෙන ඉවර වෙලා අපි යන්නේ මෝඩ තරඳ බලන්න. ඔයාලා බැලුවද? ඉතින් මම මේ ලස්සන කුර්තා එකක් ගත්තා. A few moments later. යාළුවන්ට බර්ත්ඩේ ට්‍රීට් ගත්තා. ඉතින් ඒ විදිහට තමයි අපේ ඩේ අවුට් ටික ඉවර වුණේ. වීඩියෝ එක ඉවරම නැහැ. ඊටු ටිකත් බලන්න. ඉතින් මේ දවස ලස්සනට නිමා වුණා. ඊට පස්සේ දවසේ මම ගෙදර ආවා. ගෙදර ආවට පස්සේ අයියත් එක්ක ඩේ අවුට් එකක් කොහොමද ගියේ කියලා තමයි ඊතර වීඩියෝස් වලින් තියෙන්නේ. දිගටම බලන්න. ඉතින් මේ අද මගේ අවුට්ෆිට් එක අයියා ඇඳුම් ගන්න එක මම කළේ මිරර්ස් වලින් වීඩියෝස් ෆොටෝස් කරත් එක තමයි. ෆයිනලි එයා ඇඳුම් තෝරගෙන ඉවරයි. ඔයාලත් මං වගේ මේ වගේ පොඩි කාර්ස්, බයික්ස් වගේ තියෙන ටොයිස් වලට ආසයි ඉන්නවද?
ඊට පස්සේ අපි ලව් එකකට ගිහිල්ලා මට පොඩි පොඩි අයිටම්ස් වගේක් ඕන වෙලා තිබුණා. ඒ ටික ගත්තා. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් අදට vlog එක ඉවරයි ළමයි. ඊළඟ vlog එකකින් ආයෙත් හම්බෙමු. bye bye.